අපි Arduino ESP මෙන්න මේ වගේ ඩෙවලොප්මන්ට් බෝඩ් ගැන කතා කරනකොට ගොඩක් කට්ටිය වීඩියෝ එක ස්කිප් කරලා යනවා. හැබැයි මේ බෝඩ් එක ගැන කතා කරනකොට මම හිතන්නේ ඔයාලා වීඩියෝ එක ස්කිප් කරයි කියලා. මොකද මේ බෝඩ් එක ගොඩක් කට්ටිය කම්පියුස් කරපු. එහෙම නැත්නම් ගොඩක් කට්ටිය තාම හරියට දන්නේ නැති බෝඩ් එකක්. මේක දැක්කම කට්ටිය කම්පියුස් වෙන ප්‍රධාන හේතුව තමයි අපි දකින ඩෙවලොප්මන්ට් බෝඩ් වල තියෙන එක USB පෝට් එකයි නැත්නම් එක micro USB පෝට් එකයි. ඔය කිය type C පෝට් එකයි micro USB පෝට්ස්. හරි. හැබැයි මේකේ පෝට්ස් දෙකක් තියෙනවා. මෙන්න මේක තමයි කට්ටියට තියෙන ප්‍රධානම ප්‍රශ්න. ඇයි මේකට පෝට් දෙකක් එන්නේ කියන එක. හරි මේ බෝඩ් මොඩල් එකට තමයි අපි ESP32S3 බෝඩ් එක කියලා කියන්නේ. අපිට මේකේ පාවිච්චි කරන්න GPIO pins 34ක් තියෙනවා. මේ වගේ pin 20ක් අපිට අපේ ඇනලොග් වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ MHz 240ක ස්පීඩ් එකක් තියෙනවා. මේක අපි පාවිච්චි කරන Arduino Uno එකට වඩා කොච්චර පවර්ෆුල්ද කියනනම් Arduino Uno එකේ තියෙන MHz 16යි. තව මේකේ තියෙන සුපිරි ස්කිල් එකක් තමයි අපිට මේ බෝඩ් අතර wireless communication network එකක් වගේ එකක් උනත් build කරගන්න පුළුවන්. මේ බෝඩ් එකේ තියෙන එක C port එකකින් අපිට පුළුවන් මේක program කරගන්න වගේම තමයි අපිට මේ අනෙක් C port එක පාවිච්චි කරලා OTG එකකින් webcam එකක් වගේ device එකක් මේ බෝඩ් එකත් එක්ක connect කරලා face recognition project එකක් උනත් කරගන්න පුළුවන්.